ආයුබෝවන් කාන්තාවන් වන ඔබ සියලු දෙනාම දැනගත යුතුම කරුණක් පිළිබඳව අපි අද සාකච්ඡා කරමු. කාන්තාවන්ට පමණක් වැළඳෙන දෝෂයක් වන කළු කුමාර දෝෂය හා කළු යක්ෂ දෝෂය. මේ දෝෂයන් පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ අපිට කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. සමාජය තුලත් විවිධ පිළිගැනීම් විවිධ මත මේ පිළිබඳව තියෙනවා. මෙම දෝෂය ආකාර දෙකකින් වැළඳෙනවා. වැඩි වියට පැමිණි කාන්තාවන්ට වයස් භේදයකින් තොරව ඇතිවෙන දෝෂය අපි කළු කුමාර දෝෂය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම විවාහක කාන්තාවන්ට ඇතිවෙන මෙම දෝෂය කළු යක්ෂ දෝෂය ලෙස අපි හඳුනා ගන්නවා. මෙම අමනුෂ්‍ය දෝෂයක් නිසා ඇතිවෙන මෙම බැල්ම හේතු කොටගෙන ඇතිවෙන මේ රෝගී තත්ත්වය ඇතිවෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරනකොට විශේෂයෙන් වැඩි වීට පැමිණි අවස්ථාවේදී තනිවීම හේතු කොටගෙන ඒ වගේම රාත්‍රියට දියනා යට ඇඳුම් එළියේ දමා තිබීම හේතු කොටගෙන මෙම අමනුෂ්‍ය බැල්ම වැටෙන බව පිළිගැනීමයි. මුලින්ම මෙම දෝෂය ඇති වුණාම කාන්තාවන්ට දුරින් කළු පාට ඡායාවක්සේ දැర్శණය වෙනවා. මෙම தත්ත්වය ටිකෙන් ටික මේ කාන්තාවන් සමීපෙම දැర్శණය වෙන්න පටන් ගන්නවා. එන්පසු මෙම කාන්තාවන් සමගම එසේත් නැත්නම් තමා පසුපසින්ම කවරෙකු සිටින බව කාන්තාවන්ට දැනෙනවා. මේ බැල්ම වැටුණු පසු කාන්තාවන් තනියම ඉන්න ප්‍රිය කරනවා. ඒ වගේම තමයි විවාහක නම් ස්වාමියා නුරුස්සනවා, පිරිමි පාර්ශ්වයේ නුරුස්සනවා. ඒ වගේම ඇඟ කෙට්ටු වෙනවා. රූපේ පවා වෙනස් වෙන්න පුළුවන්. මේ දෝෂය නැත්නම් මේ රෝගී තත්ත්වය වර්ධනයේ වෙත්ම තමන් ප්‍රිය කරන පුරුෂයෙකුගේ වේශයෙන් තමා සමග ලිංගිකව හැසිරෙන බව සිහිනෙන් දැర్శණය වෙනවා. මේ தත්ත්වය විවාහක ජීවිතයේ අසාර්ථක වීමට පවා බලපානවා. තවත් දෙයක් තමයි මේ අමනුෂ්‍ය දෝෂ தත්ත්වය ඇතිවීමත් සමගම කාන්තාවන් තුළ ඇතිවෙන උෂ්ණාධික තත්ත්වය විශේෂයෙන් යටිබඩ ආශ්‍රිතව ඇතිවෙන මෙම තත්ත්වය නිසා දරුඵල අහිමි වීම වගේම මාස ශුද්ධිය ඇති වූ විට සති ගණන් මාස ගණන් එයින් පීඩාවට ලක්වීමට සිදු වෙනවා. ඇතම් කාන්තාවන් මේවට ප්‍රතිකාර ගැනීමට පවා කටයුතු කරනවා. ඒ වගේම මෙම දෝෂ සහිත කාන්තාවන්ගේ ඇඳුම් වල කුඩා සිදුරු තියෙනවා. ඒ වගේම නින්දෙන් මේ අයගේ ඇඟේ රෙදි ඉවත් වීමක් සිදු වෙනවා. මෙම දෝෂයේ මුල් අවස්ථාවේ හඳුනාගත්තොත් ඉවත් කර ගැනීම පහසු. මේ නොසලකා හැරීම තුළ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ හරහා පෞල් ජීවිත අසාර්ථක වීම, දරුඵල අහිමි වීම, විවිධ අසනීප තත්ත්වයන් ලක්වීම සිදු වෙනවා. එනිසා මේ පිළිබඳව ඔබ සැලකිලිමත්ව කටයුතු කිරීම හා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් කොට සලකන්න පුළුවන්. තෙරුවන් සරණයි.